ඉතාම වැදගත් වෙබ් ඇප්ලිකේෂන් එකක්. ඔබට අවශ්‍ය වෙබ් ලින්ක් එහෙම නැත්නම් YouTube එකේ ලින්ක්, Facebook එකේ ලින්ක්, Instagram වල ලින්ක් ආදී සෝෂල් මීඩියා වල ලින්ක් සේව් කරලා තියන්න පුළුවන් වෙබ් ඇප්ලිකේෂන් එකක් තමයි මේක. මේකෙන් අපට අවශ්‍ය තරම් ලින්ක් සේව් කරලා තියන්න පුළුවන්. එහි විස්තරයත් එක්ක ඒ වගේම කැටගරියත් එක්ක සිලෙක්ට් කරලා අපට පුළුවන් ඒ සේව් කරලා තියාගන්න. ඕනෑම අවස්ථාවක ඔබට පුළුවන් එක සර්ච් කරලා ඔබේ ලින්ක් එකට ගිහිල්ලා ඒ අවශ්‍ය සෝෂල් මීඩියා එකේ ඒ අදාළ වීඩියෝ එක එහෙම නැත්නම් වෙබ්සයිට් එක ඕපන් කරගන්න. මොකද අපිට ගොඩක් වෙලාවට අපි ලින්ක් එකක් ගත්තාම අපි දන්නේ නැහැ ඒ ලින්ක් එක සේව් කරලා තිබ්බහම මොකටද අවශ්‍ය වෙන්නේ. ඒ වගේ මොන වෙලාවට ඒ ලින්ක් එක හොයාගන්න අමාරුයි. ඒ වගේ අවස්ථාවලදී අපිට ලොකු ගැටලුවකට මුහුණ පාන්න වෙනවා මේ වගේ වැදගත් ලින්ක් එකක් හොයාගන්න. ඉතින් අපි බලමු මෙම වෙබ් ඇප්ලිකේෂන් එක පටන් ගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම ඔබ වෙබ් බ්‍රවුසර් එක ගිහිල්ලා මේ වාගේ info@plus.com link wallet pro කියලා ගහන්න. ඊට පස්සේ ඔබට මේ ඇප්ලිකේෂන් එක ඕපන් වෙනවා. ඊට පස්සේ මේකේ තිබෙනවා home, login, register කියලා බටන් තුනක්. මේක භාවිතා කරනකොට ඉස්සෙල්ලාම යූසර් කෙනෙකුට register වලට ගිහිල්ලා තමුන්ගේ අවශ්‍ය විස්තර ලබා දීලා register කිරීමක් සිදු කරන්න ඕන. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඉස්සෙල්ලාම register කියන බටන් එක උඩ ක්ලික් කරනවා. දැන් ඕපන් වෙනවා register වෙන form එක. මේකේ user name එක, ඒ වගේම email address ඒ ආකාරයට type කරතේ. මම උදාහරණයක් ආකාරයට මේක type කරලා පෙන්නන්නම්. user විදියට අපි සුනිල් කියලා මම type කරා. email එක ඔබට පුළුවන් කැමති email එකක් ලබා දෙන්න. මේ ආකාරයට අපිට ඊමේල් එකක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් වුණනම් WhatsApp එකක් මෙතනදී WhatsApp නම්බර් එකක් ලබාගෙන දෙන්න. ඒක අවශ්‍යම නැහැ. කැමති නම් අපිට WhatsApp නම්බර් එකක් ලබා දෙන්න පුළුවන්. මේකෙදී අපිට මේ ආකාරයට WhatsApp නම්බර් එකක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මේකේ paid version එකක් තමයි තිබෙන්නේ. නමුත් ඔබට පුළුවන් කෙටි කාලයකට මේක trial version එකක් විදිහට භාවිතා කරන්න. මම මේක පස්සේ කියන්නම් කොහොමද මේකේ payment එක ලබා දෙන්නේ කියලා. ඒක නිසා මේ payment slip කියන එක දැනට අවශ්‍ය නැහැ. ඊට පස්සේ password එකක් type කරන්න. මේ password එක හොඳ strong password එකක්. එහෙම නැත්නම් capital simple ඉලක්කම් විශේෂ ලකුණු ඒ වගේ අඩංගු වෙන ඔබට මතක තබාගත හැකි password එකක් මෙතෙන්ට අපි type කරන්න. මම එකක් type කරන්න මේ ආකාරයට. ඊට පස්සේ register කියන බටන් එක උඩ ක්ලික් කරන්න. දැන් registration successfully කියලා වැටෙනවා. ඊට පස්සේ මෙතනදී ඔබට පුළුවන් අපි ලබා දීපු මේ ආකාරයට login වෙන්න උත්සාහ කරන්න පුළුවන්. හැබැයි මේකේ එකපාරට ඔබට login වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද admin විසින් මේක අනුමත කරන්න ඕන. එතකොට ඒක අනුමත කරාම විතරයි ඔබට ඇතුළට එහෙම නැත්නම් log වෙන්න පුළුවන්. ඒක නිසා ඔබට message එකක් වැටෙනවා මේ ආකාරයට මේක user admin approval එක දුන්නාට පස්සේ ඔබට log වෙන්න පුළුවන් කියලා. දැන් මම වීඩියෝ එකේ login එක admin විසින් ලබා දීලා නැවත වරක් ඔබට මේ log වෙන ආකාරය පෙන්වන්න කරන්න. අපි බලමු register වුණු user log වෙන ආකාරය. මෙහිදී admin විසින් එය අනුමත එහෙම නැත්නම් approve කරලා තියෙන්න ඕන. ඊට පස්සේ පුළුවන් userට username එක හා password එක ලබා දීමෙන් userගේ dashboard එකට log වෙන්න. දැන් අපි බලමු මේ උඩ තියෙන login කියන බටන් එක ක්ලික් කරලා user log වෙන ආකාරය. දැන් මෙහිදී user අපි username එක දෙනවා. ඒ වගේම password එක type කරපු ආකාරයට ලබා දෙන්න ඕන. ඊළඟ login කියන බටන් එක ක්ලික් කරන්න. ඒකෙදි admin approve කරලා තිනවා නම් මේ ආකාරයට userගේ dashboard එක open වෙනවා. මේකෙදි උඩ තියෙනවා ඒ userගේ නම, dashboard, home, ඒ වගේම වම් පැත්තේ තියෙනවා මේ ආකාරයට menu එකක්. මේකෙන් ගොඩක් ඒවා කරන්න පුළුවන්. මම එකින් එක කියලා දෙන්නම්. දැන් අපිට අවශ්‍යයි නම් අලුතෙන් link එකක් add කරන්න
මෙතන පුළුවන් මේ my link කියන එක උඩ ක්ලික් කරන්න. ඒ වගේම browse කියන link එකෙන් තමයි දාලා තියෙන ඒවා ටික බලන්න පුළුවන්. මේකෙදි මේ ඔබට පේනවා ඇති ඇඩ්මින් විසින් පබ්ලික් විදියට ලබා දීපු ඒවා ටික ඔබට බලා ගන්න පුළුවන්. නමුත් ඔබ ලබා දෙන ඒවා පබ්ලික් ආකාරයට ඕනම කෙනෙකුට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒවා බලා ගන්න පුළුවන් ඔබට විතරයි. මේ තියෙන්නේ පබ්ලික් විදියට ඇඩ්මින් විසින් පබ්ලිෂ් කරලා තියෙනවා. ඔබට අවශ්‍ය වැදගත් වෙන ලින්ක් කීපයක්. ඒක තමයි මේ සාම්පල් විදියට දාලා තියෙන්නේ. දැන් අපි බලමු මේකේ ලින්ක් කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා ඇඩ් ලින්ක් කියන එක. මේක උඩ ක්ලික් කරාම මෙතනින් අපිට ලබා දෙන්න පුළුවන් අපේ ලින්ක් එක. මෙතන තියෙනවා සෝෂල් මීඩියා ලින්ක් එක ලබා දෙන්න. ඊට පස්සේ ඒකට channel name එකක් අපිට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම created by කියලා අපිට කවුද මේක create කරලා තියෙන ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මෙතනින් social media එක select කරගන්න පුළුවන්. YouTube ද Facebook ද Instagram website ඒ වුණ එකක් අපිට මෙතනින් select කරත හැකි. ඒ වගේම category එකත් මේ ආකාරයට media එක අපිට movies, songs, games, health, business ඔය ආකාරයට අපිට තියෙනවා ගොඩක් categories මෙතනින් select කරගන්න පුළුවන්. මේ ආකාරයට select කරගන්න categories දීලා තිනවා. නැත්නම් අපිට මේකෙන් others කියලා භාවිත කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි status කියන එක අපිට වෙනස් කරන්න බෑ. මේක private කියලා විතරයි දීලා තියෙන්නේ. මොකද මෙව link ඔබට විතරයි බලා ගන්න පුළුවන්. වෙනත් අයට බලා ගන්න බෑ. ඔබගේ personal link විදිහට තමයි මේක සේව් වෙන්නේ. ඕනම වෙලාවක ඔබට පුළුවන් නැවත වරක් ඒවා වෙනස් කරන්න බලන්න. ඒ වගේම ඒවට අලුතෙන් ඇඩ් කරන්න ඒවා කරන්න මේකට පුළුවන්. ඒ වගේම මෙම ලින්ක් එක සම්බන්ධයෙන් කිසියම් විස්තරයක් මෙතනින් ලබා දෙන්න පුළුවන්. ඒක ඕනම භාෂාවකින් ඔබට පුළුවන් ටයිප් කරලා මේ ඩිස්ක්‍රිප්ෂන් එකට ලබා දෙන්න. ඒ වගේම තමයි අපි දැන් සේව් කරන ලින්ක් එකේ ඇතුලේ මේ වීඩියෝ එකේ තියෙන තවත් ඒක හා සම්බන්ධ තවත් ලින්ක් තියෙනවා නම් අපිට පුළුවන් මේකට ඇඩ් කරන්න 5ක් වෙනකම්. උදාහරණයකට YouTube වල සමහරක් වෙලාවට ඒකේ more detail කියලා තියෙනවා. ඒකේ තියෙනවා තවත් වැදගත් වෙන ලින්ක් කීපයක්. ඒවට ගියාම අපිට වෙනත් ඒවට ඕපන් වෙනවා. ඒ ලින්ක් කීපයක් අපිට ඕන නම් මේ වගේ ඇතුළත් කරලා තියන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම ලින්ක් එක සොයා ගන්න සර්ච් කරන්න පුළුවන් keywords අපිට මෙතනදී 20ක් වෙනකන් ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි අර ලින්ක් සේව් කරන්න බලාපොරොත්තු වෙන ලින්ක් එකේ හොයාගන්න කිසියම් දෙයක් අපිට හොයාගන්න කවදා හරි ඕන වුණොත් ඒකේ වචන කීපයක් අපිට keywords විදිහට දාලා තියන්න පුළුවන්. මේකෙදි keyword එක type කරනකොට type කරන ආකාරයක් තියෙනවා. ඉස්සෙල්ලාම අපිට keyword එක type කරන්න පුළුවන්. එකටම හරි වෙන වෙනම හරි type කරලා කමා එකක් තියලා ඊට පස්සේ ඉඩක් තියලා තමයි ඊළඟ keyword එක type කරන්න ඕන. මේ ආකාරයට අපිට keywords 20ක් වෙනකන් අපිට ලබා දෙන්න පුළුවන්. උදාහරණයක් මම පෙන්නන්නම් මේ ආකාරයට games ඊට පස්සේ කමා එකක් තියලා ඉඩ තියන්න ඕන. හරිද? අපිට ඕන නම් ඊළාට මේ වගේ දාන්න පුළුවන්. මේ ආකාරයට වචන දෙකක් තියෙනවා ඉඳ තියලා කමා එකක් තියලා ඉඳ තියන්න ඕන. මේ ආකාරයට අපිට 20ක් වෙනකන් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ආකාරයට අපි ටයිප් කරපු අවසන් කීවර්ඩ් එක මේ ආකාරයට කමා එකකින් අවසන් කරලා ඉඩක් තියන්න. එතකොට ඒ ආකාරයට අපිට 20ක්ම දෙන්න පුළුවන්. ඒ වගේම වචනයක් එහෙම වැරදුනොත් එහෙම අපිට පුළුවන් ස්පෙලිංස් එහෙම නිවැරදි කරන්න. උදාහරණයකට මම මේ ආකාරයට වැරදිලා මෙහෙම ටයිප් කරාම අපිට පුළුවන් මේක හරි වචනේ මේ ආකාරයට මෙතන දීලා නැහැ ලිස්ට් එකේ අපිට ඕන නම් සමහරක් ඒවා දෙනවා මේකත් බලමු මේකේ මේ තියෙන හරි වචනේ අපිට නිවැරදි කරන්න පුළුවන්. හරි. ඒ ආකාරයට අපිට ලබා දෙන්න පුළුවන් keywords 20ක් වෙනකන් ලබා දෙන්න පුළුවන් කමා එක තම දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙම link එකට සම්බන්ධ රූපයක් මේකට දාන්න. එතකොට අපිට ඒක අර thumbnail එකක් වගේ බලා ගන්න පුළුවන්. එතකොට ඒ රූපේ බලපුවාම අපිට පුළුවන් ඒ අදාළ link එක මොකක්ද කියලා හඳුනා ගන්න. මේකෙදි අපිට choose කියන බටන් එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් අපේ කම්පියුටරේ හරි ෆෝන් එකේ හරි කොහේ හරි තියෙන තැනක ලින්ක් එකක් ඒක ලින්ක් එක හා සම්බන්ධ ඉමේජ් එකක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි එම ඉමේජ් එකක් නැත්නම් මේකේ තවත් පුළුවන් අපිට ඉමේජ් එකක් විදියට අපි YouTube එකේ එහෙම නැත්නම් Facebook එකේ තියෙන ඉමේජ් එකක් ස්ක්‍රීන්ෂොට් එකක් විදියට ගන්න පුළුවන් ආකාරය
තියෙනවා. ඒවටත් මම වීඩියෝස් ටිකක් මේකේ පබ්ලික් එකේ සේව් කරලා තියෙනවා. ඒක පොඩ්ඩක් ස්ටඩි කරාම ඔයගලන්ට පුළුවන් ලින්ක් එක හා සම්බන්ධ රූපයක් මේකට ඇඩ් කරන්න. අවසානයේ මේ සේව් කියන ලින්ක් එක ක්ලික් කරාට පස්සේ අපිට මේ පහළ තියෙන ලිස්ට් එකට my link කියන ලිස්ට් එකට ඒක ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි ඔබ ඩෑෂ්බෝඩ් එක ඇතුළට එහෙම නැත්නම් ලොග් වෙලා ඉන්න වෙලාවට ඔබගේ ප්‍රයිවට් ලින්ක්ස් ටික බලා ගන්න පුළුවන්. දැන් මම ඊළඟට ඔබට විස්තර කරන්නම් මේකට සාම්පල් එකක් විදියට ලින්ක් එකක් ඇඩ් කරන ආකාරය. ලින්ක් එකක් අලුතෙන්ම ඇඩ් කරන සාම්පල් එකක් මේ ආකාරයෙන් බලමු. දැන් my link කියන එක ක්ලික් කරලා තියෙනකොට add link කියන බටන් එක උඩ ක්ලික් කරන්න. දැන් social media link එකක් මෙතනට ලබා දෙන්න ඕන. දැන් මම උදාහරණයකට ඔයගොල්ලන්ට පෙන්නන්නම්. notebook LLM කියලා තියෙනවා සයිට් එකක්. මේක ඉතාම වැදගත් අධ්‍යාපනය කරන දරුවන්ට ඉතාම වැදගත් සයිට් එකක්. අධ්‍යාපනය කරන විතරක් නෙමෙයි ඕනම කෙනෙකුට ඉතාම වැදගත් දේවල් කරගන්න පුළුවන් හොඳ වෙබ්සයිට් එකක් තමයි මේ notebook LLM කියලා කියන්නේ. මේකේ link එක මට අවශ්‍ය වෙනවා සේව් කරලා තියාගන්න. ඒ වගේ වෙලාවට මම උඩ තියෙන address bar එකේ තියෙන link එක copy කරනවා. copy කරන shortcut key එක තමයි මේක highlight කරලා keyboard එකේ control key එක ඔබාගෙන C අකුර ඔබන්න. එතකොට ඒක copy කියන command එක වැඩ කරනවා. control key එක ඔබාගෙන C අකුර press කරාම control C වලින් මෙම link එක copy කරනවා. ඊට පස්සේ අපේ link එකට ගිහිල්ලා මෙතන දාන්න ඕන control එක ඔබාගෙන V අකුර. එතකොට අර copy කරගත්ත link එක මේක ඇතුලේ දක්නට ලැබෙනවා. මතක තියාගන්න control C කියන්නේ copy කරන command එක. ඒ වගේම control එක ඔබාගෙන V අකුර press කරොත් paste කියන command එක වැඩ කරනවා. දැන් social media ඒ link එකට අපි අර website එකේ link එක මෙතන ඇතුළත් වුණා. channel name එකට ඔබ කැමති channel name එකක් දෙන්න ඕනනම් අපි my channel කියලා හරි එහෙම නැත්නම් ඔබට කැමති ඕනම දෙයක් මෙතන ලබා දෙන්න. ඊට පස්සේ මෙතනට පුළුවන් created by විදියට ඔබට කැමති ඔබ නම හරි ඕනම නමක් මෙතන ලබා දෙන්න. ඊට පස්සේ මේක මීඩියා එක මොකක්ද කියලා සිලෙක්ට් කරනවා. මේක වෙබ්සයිට් එකක් නිසා මම මෙතන භාවිතා කරන වෙබ්සයිට් කියන එක. ඒ වගේම තමයි කැටගරි එක මේක এডুকেෂන් වලට ඕනම දෙයකට තියෙනවා. නමුත් මේක සම්බන්ධයි මොකක් වෙලාට এডুকেෂන් වලට. ඒක නිසා මම এডুকেෂන් කියන එකම සිලෙක්ට් කරලා තියෙනවා. ඒ වගේම ස්ටේටස් එක වෙනස් කරන්න දෙයක් නැහැ. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකට මේකට විස්තරයක් ලබා දෙන්න පුළුවන්. දැන් මම notebook LLM එකට ගිහිල්ලා මේකේ ගොඩක් විස්තර තියෙනවා. මේක අපිට වැදගත් වෙන දේවල් මේ වෙබ්සයිට් එකෙන් කරගන්න පුළුවන්. මම දැන් ටික උදාහරණයකට මේක ලියන්නම් education. ඔබට ලොකු විස්තරයක් මේකේ ලබා දෙන්න පුළුවන්. ඒ ලින්ක් එක හා සම්බන්ධ විස්තරයක් ඕනම භාෂාවකින් ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙම ලින්ක් එක නැත්නම් ප්‍රධාන ලින්ක් එක හා සම්බන්ධ වෙන අතුරු ලින්ක් 5ක් විතර ලබා දෙන්න පුළුවන්. දැන් මම උදාහරණයකට ඉහත වෙබ්සයිට් එක විස්තර කරන YouTube එකේ තියෙන channel කීපයක ලින්ක් ටිකක් මේකට ඇතුල් කරන ආකාරය පෙන්වන්නම්. දැන් පෙන්වන්නම් ඔබට මේ ආකාරයට අර notebook LLM එකේ විස්තර කරන මේ ආකාරයේ YouTube වීඩියෝස් තියෙනවා. දැන් හිතන්න අපිට යම් අවස්ථාවක අර වෙබ්සයිට් එක ගැන දැනගන්න මේ ලින්ක් එකක් අපි භාවිතා කරන්න ඕන නම් අපිට පුළුවන් උදාහරණයකට දැන් මෙතන තියෙන මේක අපිට භාවිතා කරන්න ඕන නම් ඒක උඩ right click කරලා save link copy link address කියන එක ක්ලික් කරන්න. දැන් link එකේ copy කරනවා. ඊට පස්සේ අපි එතන අපේ tool එකට ගිහිල්ලා control එක ඔබාගෙන V අකුර ගන්නවා. එතකොට මේ YouTube එකේ තියෙන link එක මෙතනට එනවා. ඒ වගේම තව එකක් ඕන නම් අපිට පුළුවන් මේකට ගිහිල්ලා මේක උඩ right click කරන්න. right click කරලා එන මෙනු එකේ තියෙනවා copy link address කියලා. ඊට පස්සේ අපිට පුළුවන් එතනට ගිහිල්ලා control V ගන්න. ඒ වගේම අපි තව එකක් ඕන නම් පුළුවන් අපිට මේ ආකාරයට මෙතන තියෙන අවශ්‍ය නම් පුළුවන් මෙම YouTube එක ඕන ක්ලික් කරලා
අපිට ඕපන් කරගෙන ඒක තියෙන ලින්ක් එක කොපි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කෙටියෙන් පුළුවන් අපිට අර මම ඉස්සෙල්ලා කිව්ව ආකාරයට රයිට් ක්ලික් කරලා කොපි ලින්ක් යන්න පුළුවන්. ඒක උඩ ක්ලික් කරා මෙතනට මේ ආකාරයට අපිට තව ලින්ක් එකක් දාන්න පුළුවන්. මේ ආකාරයට උඩරිමෙන් අපිට මේකට පහක් දාන්න පුළුවන්. මුදායිතිය ප්‍රශ්නයක් නෑ එකක්වත්. ඒ වගේම තමයි අවශ්‍ය නම් පහක් වෙනකම් පුළුවන්. මේ ආකාරයට මම පෙන්නන්නම්. මේ ආකාරයට අපිට ලින්ක් පහක් වෙනකම් භාවිත කරන්න පුළුවන්. මම මෙතනට දැන් ලින්ක් පහක් ඇඩ් කරා. ඊට පස්සේ අපිට කීවර්ඩ් වලටත් අපිට කැමති විදිහට අතන මේ සර්ච් කරන්න අවශ්‍ය කීවර්ඩ්ස් ටිකක් මෙතන ලබා දෙන්න පුළුවන්. කමා එකක් දීලා ස්පේස් එකක් දීලා ඊළඟට මේ ටයිප් කරන්න පුළුවන්. අකුරු වැරදි නම් රයිට් ක්ලික් කරලා සර්ච් මේ ආකාරයට අපිට කීපයක් ලබා දෙන්න පුළුවන්. 20ක් වෙනකන් අපිට කීවර්ඩ්ස් ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට වෙබ්සයිට් එකට අවශ්‍ය ඉමේජ් එකක් මෙතනින් ලබා දෙන්න පුළුවන්. මම දැනට මේකේ ඉමේජ් එකක් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් මම ගන්නවා. මේ ස්ක්‍රීන්ෂොට් එක తాවකාලිකව මම ඔබට පෙන්නන්නම් මෙහෙම. මේක මම සේව් වුණා. දැන් මම මේකට ගිහිල්ලා සර්ච් කරලා මේක ගන්නවා. දැන් මේ ස්ක්‍රීන්ෂොට් එක ගන්න ආකාරය මගේ සාම්පල් ලින්ක් වල දාලා තියෙනවා. ඒකත් මම ඉස්සරහට විස්තර කරන්නම්. ඒ ලින්ක් එක ගන්න ලින්ක් එකට අදාළ රූපයක් ලබා ගන්න ආකාරයක් මම මේ සාම්පල් ලින්ක් වල තියෙනවා. ඒක බලලා ඔබට පුළුවන් කරන ආකාරය ඉගෙන ගන්න. දැන් මෙතන සේව් ලින්ක් කියන එක මම ඔබනවා. දැන් ක්ලික් කරාට පස්සේ ඔබට පේනවා පළවෙනි ලින්ක් එක මේ ආකාරයට සේව් වුණා. දැන් ඔබට පේනවා ඉස්සෙල් එකක්වත් තිබුණේ නැහැ. දැන් ආවා ලිස්ට් එකේ. දැන් මේක අපිට දාපු විස්තර ටික මේකේ තියෙනවා. අපිට ඕන නම් මේ view කියන එක ක්ලික් කරලා අපිට මේක ඇතුළේදී විඳලා ඕන නම් අපිට බලන්න පුළුවන් ඒක. දැන් ඔබට වෙන්නේ නැති මේන් එකේ රූපේ තියෙනවා. ඒ වගේම තමයි විස්තර ටික තියෙනවා. මේ ඒ වගේම ඕපන් මේන් ලින්ක් කියලා කියන්නේ අපි ප්‍රධාන ලින්ක් එක ඕපන් කරන්න පුළුවන් මේක ක්ලික් කරලා. ඒ වගේම අර මම ඉස්සෙල්ලා YouTube වල ඇතුළත් කරපු ලින්ක් ටික මෙතන තියෙනවා. ඒවත් ක්ලික් කරාම ඒක ඕපන් වෙනවා. ඒ වගේම ඔබට මේක වෙනස් කරන්න යම් අවස්ථාවක අවශ්‍ය නම් ඔබට පුළුවන් මේකෙදි මේ පැන්සලක් වගේ තියෙන එකෙන් අපිට නැවත වරක් ඒක වෙනස් කරන්න අවස්ථාව දීලා තියෙනවා. මේවා ඕන දෙයක් අපිට නැවත වෙනස් කරන්න පුළුවන්. keywords ඒව ඕන එකක් වෙනස් කරන්න පුළුවන්. image එක ඒව වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි යම් අවස්ථාවක මේක අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් අපිට මේ delete කියන ලකුණෙන් මේක ඉවත් කරන්නත් පුළුවන්. ඒ වගේම මේ ලකුණ පුළුවන් අපිට site එකට main site එකට එකපාරට යන්න. දැන් ඔයාලට පේනවා ඇති එකපාරට අර main site එක open වෙනවා. ඒක තියෙනවා මෙතන මේ තියෙන ලකුණෙන් main site එක open කරගන්න පුළුවන්. අපිට අර විස්තර බලන්න නැතුව open කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේකෙන් dashboard එක ප්‍රධාන පෙනුම එහෙම නැත්නම් ප්‍රධාන වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එකට ගිහිල්ලා කොහොමද මේක පේන ආකාරය කියලා. දැන් මේක පබ්ලිෂ් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක ඔබට ප්‍රයිවට් එකක් විතර නිසා මේකේ තියෙන්නේ ඔබට අවශ්‍ය විස්තර ටික ඔක්කොම මේකේ ලැබෙනවා. නමුත් මේක ප්‍රයිවට් එකක් විදිහට තමයි භාවිත කරන්න පුළුවන්. දැන් මම අර ඉහත සේව් කරපු ලින්ක් එකේ මම පොඩි වැරද්දක් දැක්කා. මෙතන my channel කියන එක වැරදියට වැදිලා තියෙන්නේ. දැන් මට මේක වෙනස් කරන්න අවශ්‍යයි. එතකොට මම කරන්නේ මේකේ යනවා my link කියන එකට ගිහිල්ලා ඒකෙන් select මගේ දැන් තියෙන මෙච්චරයි. නමුත් ගොඩක් ඒවා තියෙනවා නම් අපිට අදාළ එක select කරගන්න පුළුවන්. මේ මගේ තියෙන මේ link එකේ මම යනවා මේ pencil වගේ තියෙන එකට. ඒකට ගිහිල්ලා මට පුළුවන් මේක edit කරන්න. නැත්නම් වෙනස් කරන්න. මම මෙතනට දැන් මේක මම වෙනස් කරනවා හරියට. දැන් නම වෙනස් කරා.
ඕනනම් මට මොන මෙතනක් දාන්න පුළුවන් මොන වෙන එකක්. ඒ ආකාරයට දාලා අපිට පුළුවන් මේක නැවත සේව් කරන්න. මේකේ රූපය අපට ඕනනම් පුළුවන් తాවකාලිකව මොකක් හරි රූපයක් දාලා පස්සේ ඕනනම් කැමති රූපයක් මේකට දාගන්න උනත් පුළුවන්. මම මේක සේව් කරනවා. දැන් ඔබට පේනවා ඇති මේක නිවැරදි වුණා. ඒක නිසා ලින්ක් එකක් එහෙම සේව් කරනකොට කලබල වෙන්න එපා. වැරදීමක් සිද්ධ වුණොත් නැවත වරක් ගිහිල්ලා ඒක වෙනස් කරන්න පුළුවන්. ඉමේජ් එක උනත් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මම ඊළඟට ඔබට කියලා දෙන්නම්. ඔබට මේකට අවශ්‍ය රූපයක් එහෙම නැත්නම් ඉමේජ් එකක් කොහොමද නිවැරදිව ලබා ගන්න කියලා මගේ තියෙන මේ සයිට් එකේම තියෙන සාම්පල් වලින්. දැන් මම මෙතනින් මේක ඉවත් වෙන්නම්. ඩෑෂ්බෝඩ් කියන එක නෙමෙයි මම ලොග් අවුට් කියන එකෙන් අවුට් වෙනවා. ලොග් අවුට් වුණාම ලැබෙන්නේ ඔබට සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට බලා ගන්න පුළුවන් ඉන්ටර්ෆේස් එක. මේක ඕනම කෙනෙකුට පේනවා. නමුත් මේක අනිත් මේ මම ප්‍රයිවට් විදිහට තියෙන්නේ අපි ලොග් වුණාට පස්සේ ලැබෙන ඩෑෂ්බෝඩ් එක විතරයි ප්‍රයිවට් වෙන්නේ. දැන් මේකේ තියෙන්නේ ඇඩ්මින් විසින් දාපු ඒවා විතරයි. ඔබ දාපුවා ලක්වත් මේකට ලින්ක් එන්නේ නැහැ. ඒක නිසා ඔබට ඕනම ලින්ක් එකක් ඔබට ප්‍රයිවට්ලි සේව් කරලා තියාගන්න පුළුවන්. දැන් උදාහරණයකට අපිට අවශ්‍යයි කියලා හිතන්න යම්කිසි ස්ක්‍රීන් එකේ තියෙන දෙයක් කැප්චර් කරගන්න. මේක බොහෝ විට කම්පියුටර් එක එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් මැෂින් එකක ලැප්ටොප් එකක වගේ තමයි ගොඩක් වෙලාවට කරන්න පුළුවන්. එතකොට කරන්නේ මේකේ තියෙන මම දාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න තියෙන සාම්පල් එක. මේකෙදි view කියන එකට ගියාට පස්සේ ඔබට මේකේ ඕපන් වෙනවා. ඒ අදාළ ලින්ක් එක තියෙන විදිහ මේකේ කරන්නේ ගොඩක් වෙලාවට ස්ක්‍රීන් එකේ තියෙන ඕනම කොටසක් ඉමේජ් එකක් විදිහට කට් කරලා ගන්න පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් විදිහට. මේකෙදි අපි ලින්ක් එකකට ගන්නකොට මෙතන රිලේටඩ් ලින්ක් කියලා තියෙනවා. එහෙම නැත්නම් මේන් ලින්ක් කියලා තියෙනවා. ඔය දෙකෙන් කොකට ගියත් කමන්නේ. එතකොට ගොඩක් වෙලාවට මම යනවා මෙතන රිලේටඩ් ලින්ක් කියන එකට යනවා. මේන් ලින්ක් එකෙන් කරන්නේ මේකේ දීලා තියෙන මේ YouTube එකේ තියෙන වීඩියෝ එක තමයි ප්ලේ වෙන්නේ. මම රිලේටඩ් ලින්ක් කියන එකට ගියාම කෙලින්ම ඒ අදාළ කරන සයිට් එක ඕපන් වෙනවා. මේකෙදි තියෙනවා ඔබගේ Chrome browser එකෙන් screenshot capture කියලා extension එකක්. මේක screenshot capture එක දාගත්තට පස්සේ screen එකේ එන්න මෙතන පෙන්වන්න කරනවා එම ලකුණ. මේ තියෙන්නේ මේක ලබා ගන්න දැන් මගේ මේක දාලා තියෙන නිසා මේක තියෙන්නේ ඉවත් කරන්න කියලා. නමුත් ඔබ අර්ථයෙන්ම දානකොට ඔබගේ මේ තියෙන එකට extension එකක් විදියට ඇතුළත් වෙනවා මෙන්න මේ ලකුණ. මේ ලකුණ මෙතනට පෙන්වුවේ නැත්තම් මෙතන ඇත් කරාම මෙතන පෙන්වන්නේ නැත්තම් මේකේ තියෙනවා මෙන්න මෙතන තියෙනවා extension කියලා මාක් එකක් මේක උඩ ක්ලික් කරාම මේකේ තියෙනවා අපි මෙතන දාලා තියෙන එක්ස්ටෙන්ෂන් ඔක්කොම. දැන් මෙතන උදාහරණයකට පෙන්නනවා මේ ස්ක්‍රීන්ෂොට් කැප්චර් කියලා ඒක මේ පින් කියන එක මේක නිල් පාට වෙලා තිබුණොත් ඒකෙන් අදහස් කරන්නේ අතර පෙන්නුම් කරනවා අර ටූල් බාර් එකේ. හැබැයි මම මේක අයින් කරොත් ඔබට පේනවා ඉතින් අයින් වුණා. එක්කනේ ඒක නිසා මෙතන පින් කරලා තිබුණාම අපිට ඕන වෙලාවක ඒක ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ නැත්නම් ඒක නිසා මතක තියාගන්න මෙතන උඩ ටූල් බාර් එකේ මෙන්න මේ ලකුණට දාගත්තොත් අපිට පුළුවන් ස්ක්‍රීන් එකේ ඕනම දෙයක් කැප්චර් කරන්න. උදාහරණයකට මම මේක උඩ ක්ලික් කරලා මට ස්ක්‍රීන් එකේ යම් කිසි කොටසක් කැප්චර් කරගන්න ඕන නම් මම ඒක උඩ කැප්චර් කරලා මට පුළුවන් මම මේ දැන් වීඩියෝ එකේ ඉන්න හින්දා බැරි. නමුත් මට පුළුවන් මේක උඩ ක්ලික් කරලා එක තැනක ඉඳලා තව තැනකට ඇදගෙන ගියාම විකර්ණයේ දිශාවට ඒ කොටස ඉබේටම ඩවුන්ලෝඩ් එකට සේව් වෙනවා. සේව් වෙන්නේ ඉමේජ් එකක් විදිහට. ඊට පස්සේ අපිට ඒ ඉමේජ් එක භාවිතා කරන්න පුළුවන්. අපි අර ලබාගත්ත ලින්ක් එකට ඇතුළත් කරන ඉමේජ් එක විදිහට. ඒක තමයි එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා. තිබෙනවා මේකේ තියෙනවා thumbnail එකක් විදිහට YouTube එකේ තියෙන thumbnail එකක් විදිහට ඒක සේව් කරන්න පුළුවන් නම් ඉමේජ් එක අපිට ගන්න පුළුවන් මෙන්න මේකේ තියෙන sample එකක් මේකේ views වලට යන්න views වලට ගියාම මේක කරන විදිහ YouTube එකේ තියෙන වීඩියෝ එක අපිට මේ ලින්ක් එකේ බලා ගන්න පුළුවන්. නමුත් ඒකට රිලේටඩ් ලින්ක් වලින් මේ දෙවෙනි ලින්ක් එකෙන් තමයි කෙලින්ම ඒක thumbnail එකක් විදිහට සේව් කරගන්න පුළුවන් තැනට යන්නේ. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඕපන් වෙනවා මේ සයිට් එක. මේ සයිට් එකේ මෙන්න මෙතනට ලබා දෙන්න ඕනේ thumbnail එක ලබා ගන්න ඕන වීඩියෝ එකේ එහෙම නැත්නම් YouTube එකේ URL එක. මේක මතක තියාගන්න YouTube වලට විතරයි. හරිද? එතකොට ගොඩක් වෙලාවට මේක highlight කරන්න link එක මෙතනට paste කරලා මේ download කියන button එක click කරාට පස්සේ අපිට ඒ අදාළ වීඩියෝ එකේ thumbnail එක image එකක් විදිහට download කරගන්න පුළුවන්. උදාහරණයකට හිතන්න දැන් මට මෙන්න මේ YouTube එකේ තියෙන මේක thumbnail එක මට ඕනේ කියලා ගන්න. එතකොට මම කරන්නේ මේක උඩ right click කරලා මෙතනින් එනවා copy link. ගිහිල්ලා ඊට පස්සේ මම අර ඩවුන්ලෝඩර් එකේ මෙන්න මෙතනට ක්ලික් කරලා control key එක ඔබාගෙන V අකුර press කරනවා. ඊට පස්සේ මම මේ download කියන බටන් එක ක්ලික් කරාම මේක පහළට එනවා මේ thumbnail එක.
දැන් අපිට කරන්න තියෙන්නේ මෙතන download thumbnail කියන එක ක්ලික් කරාට පස්සේ මේක ඔබට පේනවා ඇති download වුණා මගේ folder එකට. එහෙම නැත්නම් මගේ download folder එක ඇතුළට මේක save වුණා. මේ තියෙන්නේ. දැක්කනේ. එතකොට අපිට පුළුවන් අර YouTube එකේ එහෙම නැත්නම් ඕනම වෙබ්සයිට් එකක link එක save කරන වෙලාවේදී image එක විදියට මේක ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක මේ භාවිතා කරන්නේ YouTube වල තියෙන thumbnail එකක් වගේ එකක් download කරගන්න. මේ තියෙන පැහැදිලිනේ ඔබට. එතකොට ඉතාලම ලේසියෙන් අපිට පුළුවන් ඒකේ thumbnail එකක් විදියට ගන්න. මම අර කියපු ඉස්සෙල්ලා තියෙන ක්‍රමෙන් කරන්න පුළුවන්. screen එකේ තියෙන ඕනම තැනක් cut කරලා image එකක් විදියට ලබා ගන්න. ඉතින් මේ ආකාරයට ඔබගේ link වලට නිතර ඇස ගැටෙන ආකාරයේ thumbnail එකක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි Facebook එකේ යම්කිසි link එකක් save කරන්න අවශ්‍ය නම් අපිට එම Facebook එක ඉස්සර log වෙලා තියෙන්න ඕන අපේ phone එකෙන් හරි එහෙම නැත්නම් laptop එකෙන් හරි අපි log වෙලා තියෙනවා නම් අපි දැන් මේ ආකාරයට අපිට අවශ්‍ය Facebook එකේ තියෙන මේ link එක save කරන්න අවශ්‍ය නම් අපි මෙතන තියෙන මේ share කියන එක click කරනවා. ඊට පස්සේ අපි මේකේ තියෙනවා share link කියලා. මේ තියෙන copy link මේක ක්ලික් කරාට පස්සේ අපිට මේ link එක copy කරලා අපේ අර main link එක විදියට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ වගේ හදාගන්න සුපිරි වෙබ්සයිට් තුනක් කියලා දෙන්න. ඉතින් මම ස්පෝකන් ඉංග්‍රීසි හදාගන්න ඕනේ. ඔයාට පුළුවන් වෙන්න මේ සයිට්ස් තුන try කරලා බලන්න. ගොඩක් content නොමිලවට ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. දැන් ඔබට පේනවා ඇති මේ වෙබ්සයිට් එකේ වෙබ් බ්‍රවුසර් එකට ගිහලා search කරන්න. sorry මේ Facebook එකේ තියෙන මෙම post මේ reel එකේ අපිට පේනවා ඇති මේකේ තියෙන link වගේක්. මේ තියෙන්නේ මේ link ටික අපිට පුළුවන් අර related link විදියට save කරලා තියන්න. ඔබට පුළුවන් මේක වැදගත් වෙන site එකක් නිසා මම අර public එකේ දාලා තියෙනවා. ඒ ආකාරයට ඔබට පුළුවන් මේකේ විස්තර කරන මේ වගේ link අපිට අර related link වලට දාලා තියන්න පුළුවන්. එතකොට එකවර එම link වලින් අදාළ site එක open කරගන්න පුළුවන් ඉතා පහසුවෙන්. free courses ගොඩක් තියෙනවා. ඉතින් මේවා follow කරන්න. Instagram වල තියෙන link එකක් save කරන්න අවශ්‍ය නම් එම වැදගත් වෙන Instagram reel එක එහෙම නැත්නම් අවශ්‍ය වීඩියෝ එක මේ පැත්තේ තියෙන share කියන බටන් එක උඩ ක්ලික් කරලා අපිට පුළුවන් හිත ආකාරයකටම මේකේ තියෙන copy link කියලා එකක් ඒක උඩ ක්ලික් කරලා ඒක අරගෙන ගිහිල්ලා අපි අර save කරන main link එකේ control V press කරලා ඒ link එක save කරන්න. එතකොට අපිට පුළුවන් ඉතා පහසුවෙන් ඕනම අවස්ථාවක එම Instagram එකෙන් ඒ link එක ක්ලික් කරලා අදාළ වීඩියෝ එක බලන්න. එතෙම තමයි ඔබට යම්කිසි ප්‍රශ්නයක් ආවොත් ඔබට පුළුවන් ඇඩ්මින්ට SMS එකක් එහෙම නැත්නම් මෙසේජ් එකක් විදියට මෙම user dashboard එක ඇතුළේ ඉඳලම ටයිප් කරලා ලබා දෙන්න. එතකොට ඒකට උත්තරයක් සමහරක් වෙලාවට ඒ අවස්ථාවේදී හෝ පසුව හෝ ඇඩ්මින් විසින් ඔබට ලබා දෙනවා. ඒකෙදි මේ වම් පැත්තේ තියෙන මේ messages කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට මෙතන පුළුවන් මැසේජ් එකක් ඔබට ටයිප් කරන්න පුළුවන් අවශ්‍ය ඕනම භාෂාවකින් ඔබට මේකේ ක්ලික් කරලා ටයිප් කරන්න පුළුවන්. ඒ වගේම මේකට ඇටච් කරන්න ඕන ඉමේජ් එකක් හරි ડોකියුමන්ට් එකක් හරි PDF එකක් හරි කැමති දෙයක් ඕන නම් මේ choose file වලින් ගිහලා ක්ලික් කරලා ඒක උඩ ක්ලික් කරලා කැමති තැනක තියෙන එකක් ඇටච් කරලා මේකට ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම මේක send කියලා දැම්මහම ඒ අදාළ මැසේජ් එක ඇඩ්මින්ට යනවා. ඇඩ්මින්ට ගියාට පස්සේ ඇඩ්මින් විසින් ඔබට මැසේජස් ලබා දෙනවා නම් මේ පැත්තේ ඉන්බොක්ස් කියලා එකක් තියෙනවා. ඒ ඉන්බොක්ස් එකේ මේ මැසේජස් ටික ලැබෙනවා. උදාහරණයකට මම මෙතන ටයිප් කරන්නම්. user hello new user මම මේ මැසේජ් එකක් දැම්මා. උදාහරණයකට මම ඇටච් කරන්න ඕන නම් ෆයිල් එකක් නිකන් මම ඉස්සෙල්ලා අපි කැප්චර් කරගත්ත ෆයිල් එකක්ම මේකට නිකන් ඇටච් කරමු. නිකන් සාම්පල් එකක් විදියට ඔබට පෙන්නන්නම්. දැන් ෆයිල් එක උත් ඇටච් වුණා. ඇටච් වෙලා මම කරන්නේ send කියන බටන් එක ඔබන්න. එතකොට message එක send to admin කියලා මේ වගේ message එකක් එනවා. දැන් මම ඊළඟට ඔබට පෙන්නන්නම් admin විසින් ඔබට ඒකට reply එකක් එවුවාම ඔබට inbox එකේ ඒක දක්නට ලැබෙන ආකාරය. දැන් අපි බලමු admin විසින් ඔබට message එකට reply එකක් එහෙම නැත්නම් පිළිතුරක් ලබා දීලා තියෙනවා නම් ඒක බලන්නේ කොහොමද කියලා. එතකොට මේ වම් පැත්තේ තියෙන messages වලට යන්න.
එතකොට ඔබට පේනවා ඇති මේ inbox කියලා දකුණු පැත්තේ තියෙන එකේ ඔබට messages admin එවලා තියෙනවා නම් ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට messages ගොඩක් එවලා තියෙනවා නම් date එකකින් filter කරන්න පුළුවන් කවද ඉඳලා කවදද කියලා. මේ ආකාරයට date එක select කරලා ඒ වගේම එහෙම select කරලා ඊළඟ දවස මේ ආකාරයට select කරන්න පුළුවන්. select කරලා filter කරාම අපිට ඒ අදාළ messages බලා ගන්න පුළුවන්. ඒ අදාළ වකවානුව තුල එහෙම නැත්නම් කාල පරිච්ඡේදය තුල ලබා දීලා තියෙන messages. ඒ වගේ images එකක් හරි PDF එහෙම නැත්නම් document එකක් හරි තියෙනවා මේ ආකාරයට බලාගත්තා. ඒක උඩ ක්ලික් කරාම මේ නිල් පාට line එක උඩ මේ අදාළ document එක open වෙනවා. මේ ආකාරයට ඔබට messages යවන්නත් ලැබෙන messages කියවන්නත් මේකේ messages කියන මේ වම් පැත්තේ තියෙන item එකෙන් අපට සිදු කරගන්න පුළුවන්. ඒකම තමයි මෙම web application එක paid version එකක් කියලා මම කලින්ම කිව්වා. ඒක නිසා මෙම සියලු පහසුකම් ටික ඔබට ජීවිත කාලයටම ලබා ගන්න පුළුවන්. ඊටාම සුළු මුදලකට ඔබට එම paid version එකෙහි එම මුදල ගැන ලබා ගන්න විස්තර සියලුම දෙයක් ඔබට message එකකින් admin ලබා දීලා admin විසින් ඔබට ඒ පිළිබඳ විස්තර ටික ලබා දෙවි. ඒක ඊටාම සුළු මුදලක් ඔබට ජීවිත කාලයටම ඒක එම මුදලට මේ ඔබගේ link save කරන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ. ඒ වගේම තමයි ඕනම වෙලාවක එම messages එහෙම නැත්නම් sorry එම link ඔබට view කරලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට පුළුවන් මෙම වැඩසටහන වෙනත් අයට එහෙම නැත්නම් මේ application එක වෙනත් අයට අඳුන්වලා දීලා ඒ වගේම ඔවුන් එම වැඩසටහන මිලදී ගත්තොත් ඒකෙදි ඔබට රුපියල් 1000ක මුදලක් නැවත ආපහු ඔබගේ ගිණුමට ලැබෙනවා. මේකෙදි කරන්න තියෙන්නේ මේකේ තියෙන my referrals කියලා මෙතන තියෙනවා මේ වම් පැත්තේ තියෙන මෙනු එකේ. ඒකේ තියෙනවා මෙන්න මෙතන referral link එකක්. මේක copy කරලා ඔබගේ WhatsApp වලට Facebook group වලට ඕනම දෙයකට ඔබට පුළුවන් මෙම link එක share කරන්න. මේ link එක share කරොත් මේ link එකෙන් ඇවිල්ලා කවුරු හරි user කෙනෙක් register වෙලා අපිට එම මුදල ලැබුණොත් එහෙම එම මුදලින් රුපියල් 1000ක මුදලක් ඔබගේ ගිණුමට බැර වෙනවා. ඒක නිසා ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක රෙජිස්ටර් කරගන්න පුළුවන් යූසර්ස්ලා. ඒ වගේම තමයි ඔබ වියදම් කරන මුදල නෙමෙයි මේකෙන් අමතර ලොකු මුදලක් ඔබට ලබා ගන්න පුළුවන්. නැවත රුපියල් 1000 වැගින් නැවත සෑම රෙජිස්ටර් වෙලා මේකට ලොග් වෙන ඕනම යූසර් කෙනෙකුට ඒව මුදල ගෙවුවට පස්සේ ඔබට පුළුවන් එම නැවත රුපියල් 1000 ගානේ ඔබගේ account එකට ලබා ගන්න. ඒකදි කරන්න තියෙන්නේ මෙම referral link එක මගින් ඔවුන් රෙජිස්ටර් කරලා ඒ වගේම තමයි ඔවුන් එම අදාළ මුදල ගෙවුවට පස්සේ ඔබට ඔබගේ withdrawal එක ලැබෙනවා. ඊට පස්සේ මේකේ මේ list එකේ තියෙනවා ඔයාගේ මේ referral link එකෙන් රෙජිස්ටර් වෙච්ච users ලගේ විස්තර. username එක join කවදද උනේ ඒ වගේම status එක status එක කියන්නේ ගෙවලාද නැද්ද ඒ විස්තර ඔක්කොම මේකේ බලා ගන්න පුළුවන් රෙජිස්ටර් වෙලාද ඒ ඔක්කොම ටික මෙතනින් බලා ගන්න පුළුවන් මේ list එකේ වැටෙනවා ඔබගේ රෙජිස්ටර් වෙච්ච කට්ටිය ඒ වගේම තමයි මෙතන තියෙනවා payment income කියලා එකක් මේකෙන් පුළුවන් ඔබට මෙම referral වලින් කොච්චර ආදායමක් එනවද කියලා මෙතනින් බලන්න පුළුවන් කවුරු හරි කෙනෙක් රෙජිස්ටර් වුණා නම් ඔබට මේ මුදල ලැබෙනවා ලැබුණාට පස්සේ ඒ අදාළ මුදල් ලැබුණු ගෙස මෙම ලිස්ට් එකේ එම රෙෆරල් එකත් එක්කම ලැබිච්ච මුදල ලැබෙන විස්තර ටික මේකෙත් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ payment slip එක payment එක කරලා payment slip එක අප්ලෝඩ් කරන්න පුළුවන් මෙතන. ඒකේ විස්තරය දාලා payment slip එක අප්ලෝඩ් කරාම admin විසින් ඒ අනුමත කරාට පස්සේ ඔබට ජීවිත කාලයටම මෙම web application එක භාවිතා කරන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි ඔබ වියදම් කරන මුදල වගේ විශාල මුදලක් ඔබට මෙම referral වලින් රෙජිස්ටර් වුණු users ලගෙන් ඔබට නැවත ලැබෙනවා. මේක බලා ගන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔබට ඕනම වෙලාවක මැසේජ් කරන්න පුළුවන්. ඒ වගේම ඔව් මුදල් ගෙවුවද නැද්ද කියලා මේක බලා ගන්න පුළුවන්. මේ ආකාරයට ඔබට විශාල වැඩ ප්‍රමාණයක් මේකෙන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට පාස්වර්ඩ් එක ඕනනම් චේන්ජ් කරගන්නත් පුළුවන්. දීපු පාස්වර්ඩ් එක නැවත දීලා ඒ වගේම new පාස්වර්ඩ් එක දාලා ඕනනම් පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්නත් පුළුවන්. ඉතින් මේ ආකාරයේ විශාල වැඩ කොටසක් මෙම වෙබ් ඇප්ලිකේෂන් එකෙන් සිදු කරගන්න පුළුවන්. මම හිතනවා ඔබගේ ජීවිතේ ගොඩක් වැදගත් වන අවස්ථාවලදී ලැබෙන ලින්ක් මේ විදියට සේව් කරලා බුක් එකක් එහෙම නැත්නම් වෙබ් ඇප්ලිකේෂන් එකක් විදියට සේව් කරලා ජීවිත කාලයකම එය භාවිතා කරන්න ලැබීම මම හිතන්නේ ඔබට විශාල
කාර්යයක් සාර්ථක කර ගැනීමක් විදිහට මට හිතන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙහි දක්නට ලැබෙන කලර්ස් එහෙම නැත්නම් පෙනුම වෙනස් කර ගන්න අවශ්‍ය නම් මේකේ තිබෙනවා පහළ දකුණු පැත්තේ setting කියලා බටන් එකක්. මේක උඩ ක්ලික් කරාම ඔබට පුළුවන් මේකේ ඔබට කැමති ඕනෑම වර්ණයකට මේක change කරගන්න. ඒ වගේම තමයි මේකේ light mode එක ඒ වගේම dark mode එක මේ ආකාරයට change කරගන්න පුළුවන්. මේක ඔබට පේනවා ඇති ඔබට කැමති ආකාරයට මේක interface එක වෙනස් කරගන්න පුළුවන්. ඕනම ආකාරයකට ඔබට මේ setting කියන බටන් එකෙන් ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් අවසානයේදී මේකේ log out කියන බටන් එක ක්ලික් කරලා මේකෙන් ඉවත් වෙන්න. එතකොට නැවත සාමාන්‍ය web application එක බලා ගන්න පුළුවන්. ඒකේ තියෙන admin විසින් add කරපු links ටික පමණයි. ඔබගේ private link එකක්වත් මේකට එන්නේ නැහැ. ඒක නිසා ඔබට පුළුවන් ඔබගේ private link මෙහි ආරක්ෂිතව ගබඩා කරලා තියන්න. ඒ වගේම තමයි මේ web application එක ඔබගේ mobile phone එකකින් tab එකකින් වගේ open කරගන්න පුළුවන් මේ web link එක භාවිතා කරලා. එතකොට ඔබට ඒක නිතර අවශ්‍ය වෙනවා නම් ඔබට පුළුවන් phone එකේ තිබෙන add to screen කියන option එක මගින් screen එකට icon එකක් විදිහට ලබා ගන්න. ගොඩක් වෙලාවට ඔබට පුළුවන් phone එකේ browser එකෙන් ගියාම වම් පැත්තේ ඉහළ කෙළවර දකුණු පැත්තේ ඉහළ කෙළවරේ තියෙන තිත් තුනෙන් add to home screen ගියාට පස්සේ එම web page එක ඔබගේ ෆෝන් එකට අයිකන් එකක් විදිහට සේව් වෙනවා. ඒක අවශ්‍ය නම් ඔබට පුළුවන් මට මෙසේජ් කරන්න ඇඩ්මින්ට. එතකොට මම ඒකේ ස්ක්‍රීන්ෂොට්ස් ටිකක් දාන්න පුළුවන්. මේ ආකාරයට ඔබට මෙම ඇප්ලිකේෂන් එක භාවිතා කරන්න ගැටලුව ආවොත් ඔබට පුළුවන් ඇඩ්මින්ට මෙසේජ් කරලා ඒව විසඳ ගන්න. බොහොම ස්තුතියි.